welcome to my channel. වෙනදා වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ යාළුවෝ සෙට් එක. අද මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන ඔයාලට ලංකාවේ විතරක් ගිනි ගණන් වලට විකිනෙන Alto K10 රථයක් තමයි අද වීඩියෝ එකෙන් ගෙනාවේ. එහෙනම් වීඩියෝ එක රැඳිලා ඉන්න අපි දැන් යමු වීඩියෝ එකට. අපි අද බලන්න යන්නේ ශ්‍රී ලංකාවේ වැඩියම්ම කතා බහට ලක් වෙන කුඩා සයිස් එකක්, හොඳ ෆුයිල් ඉකොනොමි එකක්, මේන්ටේන් කොස්ට් එක අඩු, ට්‍රැෆික් එකේ වගේම දිනපතා භාවිතයට ඉතාමත් සුදුසු ඉන්දියාවේ නිෂ්පාදනය කරන Suzuki Alto K10 රථය ගැන. හැබැයි ශ්‍රී ලංකාවේ Alto K10 ගැන කතා කරනකොට නොකියම බැරි දෙයක් තියෙනවා. ලෝකේ වෙනත් රටවල් වලට සාපේක්ෂව මේ කාර් එක ලංකාවේ සෑහෙන්න මිලයි. ඒ ගැන සම්පූර්ණ විස්තරය ලංකාවේ කළා මාස්ටර්ගෙන් මහලා බලමු. අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ වගේම මුළු දකුණු ආසියාවේම අතිශය ජනප්‍රිය සාමාන්‍ය ජනතාවගේ වාහන සිහිනය සැබෑ කරපු අපූර්ව මෝටර් රථයක් ගැන. ඒ තමයි Suzuki Alto K10. 2010 වසරේදී ප්‍රථම වරට වෙළඳපොළට ආපු මේ K10 රථය සාමාන්‍ය Alto එකට වඩා 1000cc ප්‍රබල K series එන්ජිමකින් සමන්විත වුණා. පරම්පරා 3ක් පුරා නවීකරණය වෙමින් ආපු මේ වාහනේ අලුත්ම මාදිලිය දැන් ඉන්නේ එයාබෑග් 6ක් සහ ස්මාර්ට් ප්ලේ ස්ටුඩියෝ ටච් ස්ක්‍රීන් එකක් වැනි සුපිරි ආරක්ෂණ සහ තාක්ෂණික විශේෂාංග එක්කයි. නමුත් හැමෝම කතා කරන ලොකුම මාතෘකාව තමයි මේ වාහනේ මිල ගණන් ලෝකයේ පුරා වෙනස් වෙන විදිහ. අපි මුලින්ම බලමු මේ වාහනය නිෂ්පාදනය කරන ඉන්දියාවේ මිල ගණන්. ඉන්දියාවේ මෙහි මූලික මිල ආරම්භ වෙන්නේ ඉන්දියානු රුපියල් ලක්ෂ 3.7 සිට 5.45 දක්වා වැනි මුදලකින්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් බැලුවොත් රුපියල් ලක්ෂ 13.0 සිට ලක්ෂ 19.2 වැනි ඉතාම අඩු මුදලක්. හැබැයි අපේ ශ්‍රී ලංකාව ගැන බැලුවොත් පවතින අධික ආනයනික බදු හේතුවෙන් රුපියල් මිලියන 6.49 සිට ඉහළට, ඒ කියන්නේ රුපියල් ලක්ෂ 64.9කට වඩා වැඩි මුදලක් මේ පුංචි වාහනයට වැය කරන්න සිද්ධ වෙනවා. අපි දැන් බලමු ලෝකයේ සෙසු රටවල් එක්ක මේ මිල ගණන් සංසන්දනය කරලා. බංග්ලාදේශය ගැන බැලුවොත් එහි මේ වාහනේ මිල ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 33-38 අතර මට්ටමක පවතිනවා. පාකිස්තානයේදී මෙය ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 22-29 අතර අගයක් ගන්නවා. හැබැයි නේපාලයේත් ලංකාව වගේම ඉහළ මෝටර් රථ බදු පවතින නිසා එහි මිල ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 55-70 අතර ඉහළ අගයකයි තියෙන්නේ. තායිලන්තයේ වගේ රටක ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 35-42 අතර මුදලකට මේ වාහනේ ගන්න පුළුවන්. ඒ වගේම අප්‍රිකානු රටවල් දෙස බැලීමේදී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 23-28 අතර සාධාරණ මිලකට මේ වාහනේ විකිනෙනවා. හැබැයි යාළුවනි, ලංකාවේ අපිටත් ඉක්මනටම සුභාරංචියක් ලැබේ. රටේ ආර්ථිකයේ යහපත් අතට හැරීමත් එක්ක ඉදිරියේදී බදු සහන ලැබිලා මේ Suzuki K10 රථය අපේ රටේ සාමාන්‍ය ජනතාවටත් පහසුවෙන්ම මිලදී ගන්න පුළුවන් සාධාරණ මිලකට පත්වේවි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඔබේ වාහන සිහිනේ ඉක්මනින්ම සැබෑ වේවා. ඉතින් යාළුවනි, අද අපි අරගෙන ආපු මේ වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? ලංකාවේ පවතින මේ වාහන මිල ගණන් සහ අනික් රටවල් වල මිල ගණන් අතර තියෙන මේ පුදුම හිතෙන වෙනස ගැන ඔයාලගේ අදහස මොකක්ද? ඔයාට මොකද හිතෙන්නේ මේ ගැන? යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම වාහන වලට ආදරය කරන නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් නැවත හමු වෙමු.